සූරපප්පා. එහෙමත් නැත්නම් ඇස්ටරික්ස් චිත්‍රකතා මාලාවේ පළවෙනි චිත්‍රකතාව තමයි මේ කතාව ගෙතෙන්නේ වෙදපප්පා ලවා බලෙන් අරිෂ්ටය හදාගන්න try කරන ක්‍රිස්මස් බෝනස් කියන රෝමන් සෙන්චුරියන් තුමා වටේ. සෙන්චුරියන් කෙනෙක් කියලා කියන්නේ රෝමන් කාරයෝ 100කගේ කමාන්ඩර්. ඔන්න ඉතින් එක දවසක් සූරපප්පාගෙන් එහෙමත් නැත්නම් ඇස්ටරික්ස්ගෙන් ගුටි කාලා ආපු රෝමන් කාරයෝ 4 දෙනෙක් ක්‍රිස්මස් බෝනස් කියන සෙන්චුරියන් තුමා දකිනවා. දැකලා මේ ගෝල් කාරයොන්ට තියෙන අසාමාන්‍ය කාය ශක්තිය රහස හොයන්න පටන් ගන්නවා. ඉතින් රෝමන් කාරයෝ එකතු වෙලා සංගීත පුටුතනගයක් තියලා මුලින්ම අයින් වෙන කෙනාව තෝරලා ගෝල් දේශයේ වැසියෙක් විදිහට අන්දලා දම්වැල් වලින් බැඳලා පප්පාගම පැත්තට එක්කගෙන යනවා. මේ පිරිස අතරමඟදී ඇස්ටරික්ස්ටයි ඔබිලික්ස්ටයි හම්බ වෙනවා. එතනදී මේ දෙන්න එකතු වෙලා රෝමන් කාරයොන්ට ගහලා ගෝල් වැසියෙක් වගේ වෙස්වලාගෙන ඉන්න රෝමන් ඔත්තුකාරයව ගමට අරගෙන යනවා. ගමට ගිහිල්ලා ඒ ගමේ ටිකක් ඇවිදලා බලන රෝමන් ඔත්තුකාරයාට හීන් දාඩිය දාන දේවල් ටිකක් තමයි දකින්න ලැබෙන්නේ. පුංචි කාලේ ඉඳන් සටන්කාමී විදියට හැදෙන පුංචි ළමයි, මිටියක් නැතුව අතින් යකඩ තලන කම්මල්කාරයා, පත සයිස් ගල් කණු උස්සන් යන ඔබිලික්ස්, මහා විශාල කොටම් පටෝපකාරත්වයක් ඇදන් යන ඇස්ටරික්ස්. ඉතින් මේ පප්පගමට ආපු පළවෙනි දවසේම ඔත්තුකාරයාට මේ වගේ පුදුම හිතෙන දේවල් දකින්න ලැබෙනවා. කොහොම හරි කට්ටිය එකතු වෙලා කෑම කන වෙලාවේදී මේ අසාමාන්‍ය ශක්තිය පිටිපස්සේ තියෙන රහස ගැන අහන්න ඔත්තුකාරයා තීරණය කරනවා. හැබැයි මේ රහස ගැන ඇස්ටරික්ස්වත් ඔබිලික්ස්වත් කියන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ ඔත්තුකාරයා බොරුවට තමන්ගේ ගෙදර ගැන මතක් කරලා අඬන්න පටන් ගන්නවා. රෝමන් ඔත්තුකාරයාගේ බොරු ඇඬියාවෙ හින්දා දුකටපත් වෙන ඇස්ටරික්ස් මෙයාව වෙදපප්පා එහෙම නැත්නම් ගෙටෆික්ස් ගාවට එක්කයි යන්න තීරණය කරනවා. කොහොම වුණත් ගෙටෆික්ස් නම් මේ වැඩේට කැමති වෙන්නෙම නැහැ. හැබැයි අන්තිමේ ඔබිලික්ස්ගේ ඇස්ටරික්ස්ගේ බලකිරීම හින්දාම ගෙටෆික්ස් ඔත්තුකාරයාට මැජික් අරිෂ්ටය දෙන්න තීරණය කරනවා. ඉතින් ඊට පස්සේ පප්පගමේ හැමෝම එකතු කරගෙන ගෙටෆික්ස් අරිෂ්ටය බෙදන්න පටන් ගන්නවා. ගෙටෆික්ස් මැජික් අරිෂ්ටය මුලින්ම දෙන්නේ මේ රෝමන් ඔත්තුකාරයාට. මැජික් අරිෂ්ටය පවර් එක දැකලා මෙයා සෑහෙන්න පුදුම වෙනවා. මැජික් අරිෂ්ටය බෙදලා වුණාට පස්සේ ඒකේ සතුටට ගමේ පප්පලා ටික නටන්න පටන් ගන්නවා. ඒ නැටුමේ කොටසක් විදිහට පප්පලා කට්ටිය රැවුල් වලින් ඇද නටන්න පටන් ගනිද්දී ඇස්ටරික්ස් රෝමන් කාරයාගේ රැවුලනොත් අදිනවා. ඒක බොරු රැවුලක්. ඒක ගැලවිලා එනවා. මේ වෙලාවේදී තමයි මේ ඉන්න ගෝල් වැසියෙක් නෙමෙයි රෝමන් ඔත්තුකාරයෙක් කියලා පප්පලා හැමෝටම තේරුම් යන්නේ. මැජික් අරිෂ්ටය බලය තියෙන රෝමන් ඔත්තුකාරයා ඒ වෙලාවේ තමන්ගේ කඳුරට වේගෙන් දුවලා ගිහින් ගෙටෆික්ස් ගැන ඔක්කොම කියලා මැජික් අරිෂ්ටය බලයෙන් තමන්ට ලැබුණු හයිය හත්තිය පෙන්වන්න පටන් ගන්නවා. ඔත්තුකාරයාගේ තොරතුරු දැනගත්ත ක්‍රිස්මස් බෝනස් සෙන්චුරියන් තුමා ගෙටෆික්ස්ව අල්ලගෙන එන්න රෝමන් කාරයෝ කණ්ඩායමක් යවනවා. මේ රෝමන් කාරයෝ කණ්ඩායම කැලේ මැද උගුලක් අටවලා ගෙටෆික්ස්ව අල්ලගෙන රෝමන් කාරයන්ගේ බලකුටුවට අරගෙන එනවා. මේ විදිහට අල්ලගෙන ආපු ගෙටෆික්ස් ලවා මැජික් අරිෂ්ටය හදව ගන්න සෙන්චුරියන් තුමා try කළා. ගෙටෆික්ස් කැමති වෙන්නේ නැහැ. මේ අතරේ ගෙටෆික්ස් කැලේට ගිහින් එන්න පරක්කු වුණු නිසා ඇස්ටරික්ස් ගෙටෆික්ස්ව හොයාගෙන කැලේට යනවා. කැලේ හැමතැනම හෙව්වත් ගෙටෆික්ස්ව හොයාගන්න බැරි වෙච්ච ඇස්ටරික්ස්ට පාරායිනේ ඉන්න වෙලෙන්දෙක් හම්බ වෙනවා. ගෙටෆික්ස් ගැන විස්තර කියලා එයාගෙන අහද්දි වෙලෙන්ද කියනවා රෝමන් කාරයෝ කණ්ඩායමක් ඔය වගේ හැඩහුරුකම් තියෙන කෙනෙක්ව අල්ලගෙන යනවා දැක්ක කියලා. ඉතින් මේ වෙලෙන්දගේ පිදුරු කරත්ත හැංගිලා රෝමන් කඳවුර ඇතුළට යන ඇස්ටරික්ස් රැ වෙලා ඒකෙන් එළියට ඇවිත් ගෙටෆික්ස්ව හොයාගෙන යන්න පටන් ගන්නවා. මෙතනදී ඇස්ටරික්ස්ට දැනගන්න ලැබෙනවා සෙන්චුරියන් තුමා ඇයි ඇත්තටම මේ මැජික් අරිෂ්ටය හොයන්නේ කියලා. සෙන්චුරියන් තුමාට ඕනේ ජුලියස් සීසර්ව නැති කරලා රෝම හමුදාවේ සීසර් වෙන්න. මේවත් ඔක්කොම ආගෙන කඳුරු රටේ රවුම් ගහලා අන්තිමේ ගෙටෆික්ස් ඉන්න කූඩාරම හොයාගෙන ඇස්ටරික්ස් රෝමන් කාරයොන්ට පේන්නම ඒක ඇතුළට ගිහින් ගෙටෆික්ස් හම්බ වෙනවා. Taman හොයාගෙන රෝම හමුදා කඳවුර ඇතුළට ආපු ඇස්ටරික්ස් දැකලා ගෙටෆික්ස් පුදුමයටපත් වෙනවා. කොහොම හරි ඇස්ටරික්ස් කඳවුරට ආපු බව දැනගත්තු රෝමන් කාරයෝ උදේ වෙනකොට පප්පල දෙන්න හිටපු කූඩාරම සම්පූර්ණයෙන්ම වට කරනවා. හැබැයි ඇස්ටරික්ස් කිසිම සටනක් කරන්නේ නැතුව රෝමන් කාරයොන්ට යටත් වෙනවා. ඊට පස්සේ මේ දෙන්න ගාවට එන සෙන්චුරියන් තුමා මැජික් අරිෂ්ටය හැදුවේ නැත්නම් ඇස්ටරික්ස්ට වද දෙන්න තීරණය කරනවා. සෙන්චුරියන් තුමාගේ අනට අනුව වදකයා ඇවිල්ලා ඇස්ටරික්ස්ට වද දෙන්න සූදානම් වෙනකොටම ඇස්ටරික්ස් බය වෙලා වගේ කෑ ගහන්න පටන් ගන්නවා. ඇස්ටරික්ස් කෑ ගහනවා බලාගෙන හිටපු ගෙටෆික්ස් සෙන්චුරියන් තුමාට පොරොන්දු වෙනවා මැජික් අරිෂ්ටය හදලා දෙන්න. හැබැයි මේ වෙලාවේදී ගෙටෆික්ස් හදන මැජික් අරිෂ්ටෙන් මිනිස්සුන්ට ශක්තිය එන්නේ නැහැ. මේකෙන් වෙන්නේ එක දිගට කොණ්ඩේ රැවුල වැවෙන එක. ඉතින් මේක බීලා ටික වෙලාවක් යනකොට රෝමන් කාරයන්ගේ කොණ්ඩේ රැවුලයි එක දිගට හොගාලා වැවෙන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් මට්ටු වෙච්ච සෙන්චුරියන් තුමා මේක නවත්තලා දෙන්න කියලා ගෙටෆික්ස් ගාව පින්සෙන්ඩු වෙනවා. ඉතින් ටික වෙලාවක් සෙන්චුරියන් තුමාව මඩවපු පප්පලා දෙන්න මේකට බෙහෙතක් හදලා දෙන්න එකඟ වෙනවා. ඊළඟ දවසේ කැලේට ගිහින් අඩුම කුඩුම අරන් ආපු ගෙටෆික්ස් කල්දේරම් දෙකකට මැජික් අරිෂ්ටය හදනවා.
පුංචි කල්දේරමේ ඇත්ත මැජික් අරිෂ්ටය හදලා ඒක ඇස්ටරික්ස්ට බොන්න දෙනවා. අනිත් ලොකු කල්දේරමේ ගැටෆික්ස් හදන්නේ නිකන් එලවලු සුප් එක. මොකද රැවුල වෙන අරිෂ්ටය බලේ ටික වෙලාවක් යද්දි නතර වෙන හින්දා ඒකට බෙහෙතක් ඕනේ කරන්නේ නැහැ. බෙහෙත් අරිෂ්ටය කියලා හිතලා එලවලු සුප් එක බීපු සෙන්චූරියන් තුමා Tamanට උණු අවමානය හින්දා පප්පල දෙන්නගෙන් පලිගන්න හිතලා පප්පල දෙන්නව අත්අඩංගුවට ගන්න අණ කරනවා. ඇත්තම මැජික් අරිෂ්ටය බීලා හිටපු ඇස්ටරික්ස් රෝමන් කාරයන්ට ගහලා කඳුරෙන් පනින්න යද්දි දකිනවා රෝමන් කාරයෝ 10 ගාණක් කඳුර වට කරලා තියෙනවා. මෙතනදී රෝමන් කාරයෝ 10 ගාණකට තනියෙන් ගහන්න බැරි හන්දා පප්පල දෙන්නම ආයෙත් සෙන්චූරියන් තුමාට යටත් වෙනවා. ඒ වෙලාවේදීම සෙන්චූරියන් තුමාට හදිසි පණිවිඩයක් එනවා. එයාගේ කූඩාරමට එන්න කියලා. කූඩාරමට ගිහිල්ලා බලනකොට සීසර් ඇවිල්ලා. සෙන්චූරියන් තුමා මේ වෙලාවේදී සීසර්ට මේ දවස් ටිකේ සිද්ධ වෙච්ච දේවල් පැහැදිලි කරලා ලොකු ප්‍රශ්නයක් වුණු පප්පල දෙන්න ගැනත් කියනවා. පප්පල දෙන්න රෝමන් කඳුරේ ඇති කරපු කලබල ගැන අහපු සීසර් පප්පල දෙන්නව හම්බෙන්න ඇවිත් මේ නඩුව කතා කරන්න පටන් ගන්නවා. එතනදී ඇස්ටරික්ස් සෙන්චූරියන් තුමා ඇත්තටම මේ මැජික් අරිෂ්ටය අරගෙන කරන්න සැලසුම් කරපු රාජද්‍රෝහී ක්‍රියාව ගැන ඔත්තුව සීසර්ට දෙනවා. මේ වැදගත් ඔත්තුව ලබා දීපු එකට ගෞරවයක් විදිහට පප්පල දෙන්නව නිදහස් කරලා රාජද්‍රෝහී සෙන්චූරියන් තුමාව මොංගෝලියන් යුද පෙරමුණට එවන්නට සීසර් අණ කරනවා. ඉතින් රෝමන් කාර්යයන්ගෙන් නිදහස් වුණු පප්පල දෙන්න ආයේ පප්පගමට ඇවිත් රැ වෙද්දි පප්පල හැමෝම එක්ක එකතු වෙලා සතුට සමරන්න ලොකු සාදයක් දැම්මා. ඉතින් ගයිස් ඕක තමයි ඇස්ටරික්ස් ද ගෝල් කියන කොමික් එකෙන් කියවෙන පළවෙනි කතාව. අපි ඊළඟ වීඩියෝ එකේදී ඇස්ටරික්ස් and the golden sickle කියන කොමික් එකේ තියෙන කතාව ගැන කතා කරමු. all the best.